ආයිබෝවන් සියලු දෙනාටම තේ පර්යේෂණ ආයතනයේ YouTube නාලිකාවට ඔබ සාදරයෙන් පිළිගන්නවා. තේ කර්මාන්තය තුළ වතුකම්කරුවන්ගේ වැදගත්කම වගේම ඔවුන් අතර පැන නැගී ඇති වැටුප් ප්‍රශ්න තේ වගාවේ තිරසාර භාවයට බලපාලා තියෙන්නේ කොහොමද කියලා අපි කලින් වීඩියෝ වලින් කතා කළා. ඔබට මතක ඇති. අපි අද මේ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ වතුකම්කරුවන්ට සාධාරණ වන්දියක් ලබා දෙමින් ශ්‍රී ලාංකේය තේ කර්මාන්තය තුළ වතුකම්කරු වැටුප් වැඩිවීම් වල බලපෑම අවම කර ගැනීමට ක්‍රියාත්මක කරන්න පුළුවන් උපාය මාර්ග එහෙමත් නැත්නම් විකල්ප මොනවද කියලා. ඊළඟට මම හිතනවා අපි සාකච්ඡා කරන එක වැදගත් කියලා. වතුකම්කරුවන්ගේ වැටුප් වැඩිවීම තේ වගාවේ පිරිවැයට සහ තිරසාර භාවයට කොයි විදිහටද බලපාන්නේ කියලා. මෙතනදී මම පැහැදිලි කිරීමට අවශ්‍ය වෙනවා. මොකද අපි දකිනවා තේ අංශය ගත්තොතින් මහා තේ වතු අංශය වගේම කුඩා තේ වතු අංශයක් තියෙනවා. එතකොට මහා තේ වතු අංශයේ ඉන්න කම්කරුවන් තමයි බොහෝ වෙලාවට කුඩා තේ වතු අංශයේ කාර්යයන් සඳහාත් යොදවා ගන්නේ. නමුත් අපි දකිනවා මහා තේ වතු අංශයේ මේ වැටුප් වැඩිවීම ඍජුවම කුඩා තේ වතු අංශයේ බලපාන්නේ නැහැ. මොකද කුඩා තේ වතු අංශයේ වැටුප් වැඩිවීම සඳහා මීට අමතරව කම්කරුවන්ගේ ඒ ප්‍රදේශයේ කම්කරුවන්ගේ පවතින සුලභතාවය, ඒ වගේම ඒ කම්කරුවන්ට තියෙන විකල්ප රැකියා අවස්ථා, ඊට අමතරව කොයි කලාපයේද තේ වගා භූමිය තියෙන්නේ කියන වගේ හේතු සාධක මත කම්කරු වැටුප් වෙනස් වෙනවා. නමුත් පහුගිය දත්ත විශ්ලේෂණය කිරීමේදී පැහැදිලි වෙනවා වතු ක්ෂේත්‍රයේ වැටුප් සංශෝධනය නැත්නම් වැටුප් වැළවීම සිදුවෙන හැම අවස්ථාවකදීම 20%කින් වගේ කුඩා තේ වතු අංශයේ වැටුප් වැඩිවීම සිද්ධ වෙලා තියෙනවා. ඒ වගේම තමයි කුඩා තේ වතු අංශය බලපුවාම පුහුණු සහ නුපුහුණු ශ්‍රමයට වැටුපේ වෙනසක් දකිනවා. මොකද පුහුණු ශ්‍රමය සඳහා වැඩි වැටුපකුත් නුපුහුණු ශ්‍රමය සඳහා ඊට වඩා අඩු වැටුපකුත් තමයි ගෙවීම් විදිහට කරන්නේ. අපි දත්ත විශ්ලේෂණය කිරීමේදී පැහැදිලි වෙනවා මේ පුහුණු සහ නුපුහුණු වැටුප් අතර සාමාන්‍යයෙන් රුපියල් 500ක වගේ වෙනසක් දකින්න පුළුවන් කියලා. ඊළඟට මෑතකදී වැටුප් වැඩිවීමක් සිදු වුණා. ඇත්තටම අර මම කලින් පැහැදිලි කරපු පරිදි සාමූහික කේවල් ක්‍රියාවලිය හරහා නෙමෙයි මේක සිද්ධ වුණේ. රජයේ ප්‍රතිපත්තියක් විදිහට මේ වැටුපේ වැඩිවීම සිදු කරනු ලැබුවා. එතනදී අපි මීට පෙර පැවති වැටුප තමයි දිනකට රුපියල් 1150ක් කියන එක. නමුත් මේ වැටුප් ප්‍රමාණය දැන් රුපියල් 1552.50 දක්වා වැඩි වෙලා තියෙනවා. ඒ කියන්නේ රුපියල් 400ක වගේ වැඩිවීමක්. මේ හරහා මේ 100ට ගත්තොතින් 35ක වැටුප් වැඩිවීමක් කියලා කියන්න පුළුවන්. මේ වැටුප් සංශෝධනය හරහා අපි දකිනවා සමස්ත නිෂ්පාදන පිරිවැය 16කින් 20කින් වගේ වැඩි වෙලා තියෙනවා. ඒ වගේම තමයි අපි කිලෝක නිෂ්පාදන පිරිවැය ගත්තොතින් ඒක රුපියල් 90ක් 100ක් අතර ප්‍රමාණයකින් වැඩි වෙලා තියෙනවා. ඊළඟට මම අර කලින් පැහැදිලි කරපු විදිහට කියන්නේ අපිට වැඩිම ශ්‍රම අවශ්‍යතාවයක් වෙන්නේ දළු මෙලීම සඳහා. ඒ කියන්නේ අපි මුළු අපිට ඉන ශ්‍රම ප්‍රමාණයෙන් 75ක් වගේ වැය වන්නේ දළු නෙලීම සඳහා. එතකොට මේ වැටුප් සංශෝධනය හරහා දළු නෙලීමේ පිරිවැය 30කින් වගේ වැඩි වෙලා තියෙනවා. ඒ කියන්නේ අපි ගත්තතින් සමස්ත ශ්‍රමික පිරිවැය විදිහට නව වැටුප් සංශෝධනය හරහා 35කින් වැඩි වෙලා තියෙනවා. ඊළඟට මේ වැටුප් වැඩිවීම තුලින් වන බලපෑම ගැන කතා කරොත් එතනදී අපි දකිනවා අපේ තේ අපි නිෂ්පාදනය කරන්නේ ප්‍රධාන වශයෙන් අපනයනය සඳහා. ඒ වගේම අපි පමණක් නෙවෙයි ලෝකයේ බොහෝ රටවල් තේ නිෂ්පාදනයේ නියැලලා තියෙනවා. නමුත් රටවල් වල නිෂ්පාදන පිරිවැය දත්ත සලකලා බලපුවාම අපිට පැහැදිලි වෙනවා අනිකුත් තේ නිෂ්පාදනය කරන රටවල් අපේ රටේ නිෂ්පාදන පිරිවැයට සාපේක්ෂව අඩිම නිෂ්පාදන පිරිවැයක් යටතේ තමයි ඒ නිෂ්පාදනය සිදු කරන්නේ. එතකොට අපිට පැහැදිලි වෙනවා ඇත්තටම අපි ඉහළ නිෂ්පාදන පිරිවැයක් යටතේ තේ නිෂ්පාදනය කරන අතර අනිකුත් තේ නිෂ්පාදනය කරන රටවල් අවම නිෂ්පාදන පිරිවැයක් යටතේ තමයි තේ නිෂ්පාදනය කරන්නේ. එතනදී ලෝක වෙළඳ පොලේදී අපේ තේ තරණය කිරීමේ හැකියාව මේ නිසා අඩු වෙලා තියෙනවා.
මොකද අපේ ඉහළ නිෂ්පාදන පිරිවැය නිසා අපිට අපේ වෙළඳපොළට අඩු මිලට තේ සැපයීමේ හැකියාවක් නැහැ. නමුත් අනිත් රටවල් වලට ඒ හැකියාව තියෙනවා. ඒ නිසා අපේ ඒ රටවල් සමග තරග කිරීමේ හැකියාව අපිට ඉතාම අඩු මට්ටමකයි තියෙන්නේ. ඊළඟට තමයි අපි වගාකරුවාගේ පැත්තෙන් ගත්තොතින් ඒ වගාකරුවාගේ ලාභදායීතාවයත් මේ ඉහළ නිෂ්පාදන පිරිවැය නිසා අඩු වෙලා තියෙනවා. මොකද අපි දකිනවා ඒ කියන්නේ ලාභදායීතාවය ගණනය කිරීම සඳහා අපිට තේ සඳහා ලැබෙන මිල ඒ සඳහා වැය වෙන නිෂ්පාදන පිරිවැය අතර වෙනස තමයි අපි ලාභය කියලා කියනවා. එතකොට අපේ නිෂ්පාදන පිරිවැය ඉහළ අගයක තියෙනකොට අපි අපේ තේ මිලත් යම් අගයක තියෙනවා. ඒ කියන්නේ ඇත්තටම අපි තේ වගාකරුවෙකු විදිහට තේ මිල සඳහා බලපෑම් කිරීමේ අවස්ථාව ඉතාම අඩුයි. ඒක අනිකුත් සාධක මත තමයි විශේෂයෙන් තේ මිල උච්චාවචනය වෙන්නේ. එතනදී වගාකරුවෙකු විදිහට අපි වගාකරුවාට තියෙන එයාට බලපෑම් කරන්න පුළුවන් වෙන්නේ නිෂ්පාදන පිරිවැය සඳහා පමණයි. නමුත් මේ ඉහළ නිෂ්පාදන පිරිවැය යටතේ වගාකරුවාගේ ලාභදායීතාවය අඩුවීම තුළින් ක්ෂේත්‍රයේ දියුණුව සඳහා නැත්නම් අස්වැන්න වැඩි කර ගැනීම ඇතුළු කටයුතු සඳහා ආයෝජනය කිරීමේ හැකියාව අඩු වෙලා යනවා. ඒ මගින් ක්ෂේත්‍රයේ අස්වැන්න අඩු වෙනවා වගේම ඒක දිගුකාලීනව විශාල බලපෑමක් තේ කර්මාන්තයේ තිරසාර බවට හේතු වෙනවා. මොකද අපි දන්නවා අස්වැන්න වැඩි කර ගැනීම සඳහා තියෙන කටයුතු සලකා බැලුවොහම දිගුකාලීන වශයෙන් තේ නැවත වගාව පාළු සිටවීම ඊට අමතරව පස සංරක්ෂණය ක්‍රම අනුගමනය කිරීම වැනි කටයුතු ඉතාම වැදගත් වෙනවා. නමුත් මේ ලාභදායීතාවය අඩුවීම තුළින් වගාකරුවාට මේ සඳහා ආයෝජනය කිරීමේට ඉඩකඩ ඇහිරී යනවා. ඒක නිසා තමයි මේ තේ කර්මාන්තයේ තිරසාර බවට මේ ඉහළ නිෂ්පාදන පිරිවැය අහිතකර ලෙස බලපෑමක් ඇති කරන්නේ. තේ ශේෂ්ත්‍රය වතුකම්කරුවන්ගේ වැදගත්කම ඔවුන් අතර පැන නැගී ඇති වැටුප් ප්‍රශ්න තේ වගාවේ තිරසාරභාවයට බලපා ඇති ආකාරය වගේම මෙහි බලපෑම අවම කරගනිමින් ශ්‍රී ලාංකේය තේ කර්මාන්තයේ තිරසාරභාවයට දායක වෙන්නේ කොහොමද කියලා මේ වීඩියෝ මාලාව තුළින් ඔබ දැනුවත් වෙන්න ඇති. තේ වගාව පිළිබඳ ඔබට පැන නගින ඕනෑම තාක්ෂණ ගැටලුවක් සම්බන්ධයෙන් තේ පරීක්ෂණ ආයතනය ඇමතුම් මධ්‍යස්ථානයේ තිරේ දිස්වන අංකයට ඇමතීමෙන් ඔබට උපදෙස් ලබා ගන්නත් පුළුවන්. අපි මෙවැනිව වැඩසටහනකින් නැවත හමුවෙමු.